අම්මු සහ රවි මෙයාලා යෝජිත විවාහයකින් එකතු වුණු දෙන්නේ. මේක හරි සුන්දර ආදර කතාවක් නම් නෙවෙයි. තමන්ගේ සැමියා විසින් නිර්මාණය කරපු අපායක හිර වුණු නමුත් කසාදෙට කලින් සුන්දර හීන දැකපු අහිංසක තරුණයෙකුගේ කතාවක්. අම්මු කියන්නේ හරි අහිංසක කෙල්ලෙක්. රවි කියන්නේ ටිකක් අමුතුම විදිහේ පොලිස් නිලධාරියෙක්. කොහොම නමුත් මෙයාලා විවාහ වෙලා කාලයක් හරි සතුටින් කල් ගෙවනවා. එතනින් පස්සේ තමයි මේ විවාහ ජීවිතය දෙදරා යන්නේ. අම්මු ලස්සන මගුල් ඇඳුමක් ඇඳගෙන කණ්ණාඩියේ ඉස්සරහට ගියේ හීන ලෝකයක් මවාගෙන. නමුත් එයා හිතුවේ නෑ ඒ කණ්ණාඩියේ ඉස්සරහම ඉඳගෙන එයාට කම්මුල් පාරවල් වහගන්න මේකප් දාන්න සිද්ධ වෙයි කියලා. පිටතින් බලනකොට ඕනෑම කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන තරමේ සර්ව සම්පූර්ණ සතුටින් පිරුණු පෞල් ජීවිතයක්. ලෝකයා ඉස්සරහා නීතිය රකින හැමෝම ගරු කරන පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිදන කාමරය ඇතුළේ දරුණු මිනීමරුවෙක්ටත් වඩා නරුමෙක් කියලා කවුරුවත් හිතුවේ නෑ. මේක සමාජයේ හැංගිලා තියෙන ඉතාමත් බිහිසුණු මානසිකත්වයක් මුල් කරගත්තු ප්‍රේක්ෂකයාගේ ඇඟ කිලිපොලා යන නියම සිනමා නිර්මාණයක්. කතාව ඉවර වෙනකල්ම බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවමත් අපේ සිනමා කතන්දර channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙනම කතාවට යමු කියලා මං හරි ආදරෙන් ඉල්ලනවා. 1x ක්‍රිකට්, ෆුට්බෝල්, රග්බි මේ වගේ ක්‍රීඩාවල් ගණනාවක් මේ ලෝකේ තියෙනවා. නිකමට හිතන්න මොකද මැච් එකක් යනවා කියලා සමහරුන්ට කියන්න පුළුවන් කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා හරියටම. ඉතින් ඇයි තවතවත් බල ඉන්නේ. මේකට ඇවිල්ලා ලන්සුවක් තියලා සල්ලි වගේම තෑගිත් දිනන්න පුළුවන්. iPhones, laptop වගේ දේවල් විතරකුත් නෙමෙයි. BMW වගේ වාහන දිනාගත්ත අයත් ඉන්නවා. දිනන්නේ කවුද පරදින්නේ කවුද කියන විතරකුත් නෙමෙයි. නිකමට හිතන්න ක්‍රිකට් මැච් එකක් කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ කවුද වැඩිම කලු දවා ගන්න. මේ වගේ සියුම් දේවල් වලට පවා හරියට අනුමාන කරලා ඔයාට හිතා ගන්න බැරි දේවල් ලබා ගන්න පුළුවන්. එහෙ විතරකුත් නෙමෙයි. මේක ඇතුලේ තියෙනවා පොඩි ගේම්ස්. ඔයා මොලේ කල්පනා කරලා ප්ලේ කරොත් ඔයා ගොඩේ ගොඩ. රෙජිස්ට්‍රේෂන් එකේදී C කතා N ප්‍රොමෝ කෝඩ් එක හරහා ඔයාලට බෝනස් එකකුත් දිනා ගන්න පුළුවන්. හොඳම දේ තමයි C කතා N ප්‍රොමෝ කෝඩ් එක හරහා රෙජිස්ටර් වෙන පළවෙනි 10 දෙනාට සිනමා කතන්දර වෙතින් රුපියල් 1000 ගානේ ෆ්‍රී ඩිපොසිට් 10ක් ලබා දෙනවා. iPay, UPay, සම්පත් විශ්ව. එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි ඔයාට සල්ලි දාන වගේම ඔයා දෙන්න සල්ලි බොහොම පහසුවෙන් අරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන link එකෙන් WhatsApp group එකට join වෙන්න. කතාව පටන් ගන්නේ අම්මුගේ ගෙදරින්. අද මෙහෙට කරන්ට් එක නැහැ. ඉතින් අම්මු ඉටිපන්දම් පත්තු කරන ගමන් ඉන්නේ. ඒ වගේම අද අම්මුට ගොඩක් විශේෂ දවසක්. මොකද අද අම්මුව බලන්න මනමාලයෙක් එනවා. ඒක තමයි කෙල්ල මේ සාරියක් එහෙම ඇඳගෙන හැඩ වැඩ වෙලා ඉන්නේ. කොහොම හරි මේ වෙලාවේදී අම්මු ළඟට එන එයාගේ පුංචි නංගි අම්මුගෙන් අහනවා ඇත්තටම අක්කි ඔයාට අර මනුස්සයා දැක්කහම බය හිතෙන්නේ නැද්ද කියලා. අම්මු අහනවා ඉතින් ඇයි ඔයා එහෙම ඇහුවේ? ඔයාට එයා දැක්කහම බය හිතුණාද කියලා. එතකොට මේ පුංචි කෙල්ල කියනවා අම්මෝ ඔව් අක්කි. දවසක් අපි එයාගේ බයික් එක ගාව සෙල්ලම් කර ඉද්දි එයා අපි දිහා කන්න වගේ බලන් හිටියේ කියලා. මෙහෙමයි මේ ඇත්තටම කිව්වොත් ඇවිත් තියෙන්නේ අම්මුලගේ ගෙදරට එහා ගෙදර පදිංචි වෙලා ඉන්න කොල්ලා. කොටින්ම කිව්වොත් මේ අය අසල්වැසියෝ. මේ කොල්ලගේ නම රවි. වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්. දෙගොල්ලෝ ඉතින් මේ විදිහට හරි සුහදව කතා බහ කරන ගමන් අම්මුයි රවි දෙන්නත් ඇස් වලින් නිගිබිගි පපා ඉන්නවා. කොහොම හරි ඉතින් මේ දෙන්නගේ කසාදෙත් මේ වෙලාවෙදිම තීන්දුව වෙනවා. රවි අම්මුව කසාද බැඳලා වෙනම ගෙදරකට පදිංචියටත් යනවා. දෙන්න ඉතින් හරිම සතුටින් මුල් දවස් කීපේ ගත කරනවා. ඔන්න ඉතින් රවි කසාදෙන් පස්සේ ආපහු වැඩට යන දවසත් ලං වුණා. ඉතින් අම්මෝ අහනවා ඔයා සාමාන්‍යයෙන් දවල් කෑමට එහෙම ගෙදර එනවද කියලා. රවි කියනවා මං සාමාන්‍යයෙන් දවල් කෑමට ගෙදර එන්නේ නෑ. ළඟ කඩයක් තියෙනවා. මං ඒකෙන් මොනවා හරි කනවා කියලා. එහෙම කියලා රවි අම්මුගෙන් අහනවා ඇයි ඔයා මගෙන් දවල්ට එනවද ඇහුවේ? තනියම ගෙදර ඉන්න බයද කියලා. අම්මු කියනවා ඉතින් එහෙම බයක් නම් නෑ. හැබැයි ඉතින් මම මීට කලින් එහෙම තනියම කවදාවත් ගෙදර ඉඳලා නෑ කියලා. ඊට පස්සේ ඉතින් රවි කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මේ පළාතේ ඉස්සයි ගිනුනට අතක් තියන්න තරම් හයියක් තියෙන එකෙක් මෙහෙ නෑ කියලා. කොහොම හරි ඊටත් පස්සේ රවි අම්මුට කියනවා කසාද බැඳලත් සතියක් විතර වුණා. මට තාම ඔයාට තෑග්ගක්වත් අරන් දෙන්න බැරි වුණා. ඔයාට මොනවා හරි ඕන දෙයක් තියෙනවා නම් කියන්න කියලා. අම්මු කියනවා ඉතින් එහෙම විශේෂ දෙයක් නම් නෑ. ඒ වුණාට මම මගේ මහාන මැෂිම ගෙදර දාලානේ ආවේ. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් මට අලුත් එකක් අරන් දෙන්න කියලා. රවි අහනවා ඉතින් ඇයි ඔයාට මහාන මැෂිමක් කියලා. අම්මු කියනවා මට ඉතින් දවල්ට ඉන්න ගමන් කරන්න වැඩකුත් නෑනේ. අනිත් එක නිකන් ඉන්න එකේ ඇඳුමක් දෙකක් මහගත්තොත් මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් නේ කියලා. නමුත් ඉතින් රවි නම් කියන්නේ ඔයා හම්බ කරන්න නම් පොඩ්ඩක්වත් මහන්සි වෙන්න ඕනේ නෑ. ඔයාට ඕන කරන හැමදේම මං අරන් දෙනවා කියලා. ඔය විදිහට ඉතින් කාලය ගත වෙලා යනවා.
ඇත්තටම කිව්වොත් රවි අම්මුව හොඳට බලා ගන්නවා. ඒ වගේම ඉතින් අම්මුත් රවිට කන්න බොන්න ඕන දේවල් එහෙමත් රසට හදලා දීලා ගෙදර දොරේ වැඩ ටිකත් බලාගෙන ෂේප් එකේ ඉන්නවා. අම්මුලගේ ගෙදර අයටත් හරි සතුටුයි. අම්මු මෙහෙම ඉන්නව දකිද්දි අම්මලත් අම්මුව බලන්න එන හැම වතාවකම අහන්නේ අපිට දරු හුරතල් බලන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා. හේත් ඉතින් අම්මුලා නම් තවම හිම දෙයක් ගැන හිතලවත් නැහැ. කොහොම හරි එක දවසක් අම්මුටම හිතිලා රවිට දවල්ට කෑමත් හදාගෙන පොලිස් ස්ටේෂන් එකට යනවා. වෙනද දවල්ට කඩෙන් කකා හිටපු රවිටත් හේනම සතුටුයි. කොහොම හරි අම්මු රවිට කෑම ටික දීලා ගියාට පස්සේ පොලිසිය කට්ටියත් කියනවා පුදුම ආදරණීය නෝන කෙනෙක්නේ අපේ රවි මහත්තයාට ඉන්නේ කියලා. කොහොම හරි මෙදාම රෑ වැඩ ඇරිලා එද්දි රවි අම්මු ඉල්ලපු අර මහන මැෂින් එකත් අම්මුට ගෙනත් දෙනවා. ඉතින් අම්මු රවිව බදාගෙන කියන්නේ අම්මලා යාව බලාගත්තටත් වඩා ආදරෙන් ඔයා මාව බලා ගන්නවා කියලා. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනවා. මේ ඉතින් තවත් දවසක් රවි පොලිස් ස්ටේෂන් එකට එනකොට අතවරයට ලක්වෙච්ච ගෑනු ළමයෙක් එක්ක අම්මා කෙනෙක් ඇවිත් ඉන්නවා. මේ වෙලාවේදී මෙතන ඉන්න නිලධාරියා අම්මට කියන්නේ ඔයාගේ දුවව බලාගන්නක ඔයාගේ වගකීමක්. මේ වගේ දේවල් වුණාට පස්සේ පොලිසියට ඇවිත් පැමිණිලි දාලා වැඩක් නැහැ කියලා. කොහොම හරි මෙන්න මේ කතාව රවිට ඇහෙනවා. රවිට මේ වෙලාවේදී කේන්ති යනවා. ඊට පස්සේ රවි මෙතනට ඇවිල්ලා මේ නිලධාරියාට බැනලා අර කෙල්ලගේ හිතත් හදලා අම්මට පොරොන්දුත් වෙනවා මේ විච්ච දෙයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ඇත්තටම කිව්වොත් රවි කියන්නේ එහෙම නරක මිනිස්සෙක් නෙවෙයි. ඊටා හොඳ මිනිස්සෙක්. කොහොම හරි ඊළඟට රවි මෙතන ඉන්න සියලුම නිලධාරීන්ව කැඳවලා කියනවා අපි මීට වඩා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න ඕනේ. සහ අපි මීට වඩා මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලන්න ඕනේ කියලා. ඒ වගේම අපිට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය මදි නම් අපි මේ පළාතේ මිනිස්සුන්ගෙන් උදව් අරගෙන ප්‍රජා පොලිස් සේවයක් පටන් ගමු කියලාත් කියනවා. කොහොම හරි ඒත් එක්කම මෙතන ඉන්න නිලධාරියෙක් රවිගෙන් අහනවා සර් අපිට ඒකට ඉහෙලින් අවසර ගන්න වෙයි නේද කියලා. රවි කියනවා ඉතින් මං ඒකට අවසර ගන්නම්. ඔයාලා මේ වැඩේ කරන්න අවශ්‍ය කටයුතු හොයලා බලලා සූදානම් කරන්න කියලා. මේ අතරෙම අපිට ආපහු අම්මුව පෙන්නනවා. එයා එහා ගෙදර ගෑනු කෙනත් එක්ක පොඩි කයියක් ගහන ගමන් අර රවි අරන් දුන්න මහන මැෂින් එකෙන් මහන ගමන් ඉන්නේ. මේ වෙලාවේදී අම්මුට රවිගෙන් කෝල් එකක් එනවා. රවි කෝල් එක අරගෙන අම්මුගෙන් එකපාරටම අහනවා දැන් දවල් එකත් පහුවෙලා ඇයි තාම කෑමේ කරගෙන ආවේ නැත්තේ කියලා. දැන් එක දවසක් අම්මු එයාගෙන පොලිස් ස්ටේෂන් එකට ගියපු පළියට රවි හැමදාම එක බලාපොරොත්තු වෙයි කියලා අම්මු හිතුවේ නෑ. කොහොම නමුත් අම්මු මේ වෙලාවේදී කියනවා අනේ මට අද යන්න ටිකක් පරක් වුණා. ඉන්න මම ඉක්මනට කෑම ටික හදාගෙන එන්නම් කියලා. අම්මු ඉතින් මේ කරන වැඩෙත් පැත්තකට දාලා ෂණිකවම කෑම ටිකත් හදාගෙන පොලිස් ස්ටේෂන් එකට යනවා. කොහොම නමුත් අම්මු මෙහෙට එද්දි දවල් දෙකටත් කිට්ටුයි. ඇත්තටම කිව්වොත් රවි මේ වෙද්දි කේන්තියෙන් ඉන්නේ. කොහොම හරි ඉතින් මේ වෙලාවේදී අම්මු ඉක්මනට රවිට කෑම ටික ලෑස්ති කරලා දෙනවා. මේ අතරදී රවි අහනවා ඔයාට ඇත්තටම දවල් කෑම හදන්න අද වෙලා ගියාද? එහෙම නැත්නම් මේක ඔයාගේ වගකීමක් නෙවෙයි කියලා හිතුණාද කියලා. අම්මු කියනවා ඉතින් ඔයා දවල්ට කෑම බලාපොරොත්තු වෙයි කියලා මම හිතුවේ නෑ. මං හිතුවා කඩෙන් කයි කියලා. ඒකයි මං ඒ ගැන ඇහුවෙවත් නැත්තේ කියලා. කොහොම නමුත් රවි මේ වෙලාවේදී කියනවා ඔයා අරගෙන ආපු මේ දානෙත් අරගෙන මෙතනින් යන්න කියලා. ඒ වගේම රවි කියනවා දැන් ආපු ගමන් මේකපාරටම යන්න එපා. එහෙම වුණොත් මෙතන කට්ටිය හිතයි අපි අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා තව විනාඩි 10ක් විතර ඉඳලා යන්න කියලා. ඇත්තටම කිව්වොත් අම්මු ගෙනාපු කෑම රවි මේ වෙලාවේදී කන්නේ නැහැ. අනේ ඉතින් කෙල්ල මේ වෙලාවේදී රවි ගාව පින්සෙන්ඩු වෙනවා. තරහ පැත්තකින් තියලා හදන් ආපු කෑම ටික කන්න කියලා. නමුත් ඉතින් රවි නෙවෙයි සත පහකට මෙයාව ගණන් ගන්න. කොහොම හරි ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ රවි මෙතන ඉන්න පොලිස් නිලධාරිනියකට කතා කරලා අම්මුට ත්‍රිවිල් එකක් ගෙන්නලා දීලා එයාව ආපහු පිටත් කරලා අරිනවා. කොහොම හරි ඉතින් දැන් වෙච්ච වැරද්ද වහගන්නත් එක්ක රවිගේ හිත හදන්න කියලා මෙදා දවසේ රෑ අම්මු රවි ගෙදර එන්නත් කලින්ම මහන්සි වෙලා රහට කෑම ටික හදාගෙන රවි එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි රවි රෑ වෙලා ගෙදර එන්නෙත් දවල් ප්‍රශ්නේ ඔළුවේ තියාගෙනම තමයි. අම්මු හරි ආදරෙන් කෑම ටික බෙදලා දෙනවා. නමුත් රවි මට බඩගිනි නෑ. ඔයා කන්න කියලා එයා ගිහින් නිදා ගන්නවා. අම්මු ඉතින් රවිව යාළු කරගන්න කියලා හිතාගෙන ඇඳට ගිහින් එයා ගාවින්ම හාන්සි වෙලා යාළු කරගන්න පොඩි try එකක් දෙනවා. නමුත් ඉතින් ඒක හරියන්නේ නෑ. කොහොම හරි ඉතින් මේ පහුවදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා විසින් මාධ්‍ය හමුවක් හැඳවලා අර රවි කියපු ප්‍රජා පොලිස් සේවාව ආරම්භ කිරීම ගැන මාධ්‍ය නාලිකා සියල්ල දැනුවත් කරනවා. මේ සිද්ධියනුත් පස්සේ අපිට පෙන්වන්නේ මෙදාම දවසේ රෑ පොලිසිය කට්ටිය එකතු වෙලා පොඩි පාටියක්. මේ පාටියට ඉතින් එයාලගේ නෝනලාවත් එක්කගෙන ඇවිත් ඉන්නේ. රවිත් ඉතින් අම්මුවත් එක්කගෙන ඇවිත්. කොහොම හරි මෙතනදී මෙහෙම දෙයක් වෙනවා. මෙතන ඉන්න රවිගේ යාළුවෝ රවිට පොඩි ෂොට් එකක් දාගන්න කියලා කියනවා. නමුත් ඉතින් ඇත්තටම කිව්වොත් රවි කියන්නේ එහෙම බොන මිනිස්සෙක් නෙවෙයි. එයා බොන එක නවත්තලා දැන් සෑහෙන කාලයක් වෙනවා. කොහොම හරි ඉතින් මෙතන ඉන්න කට්ටියගේ බල කිරීම මත රවි පොඩිවට ෂොට් එකක් ගන්නම් කියලා හිතාගෙන අම්මුගෙන් අහනවා මම පොඩි ෂොට් එකක් දාගත්තට කමක් නෑ නේද කියලා. අම්මුත් ඉතින් කමක් නෑ කියනවා. කොහොම හරි ඉතින් ඊටත් පස්සේ
පස්සේ මෙයාලගේ මේ පාටි එක යන අතරතුරේදී මෙතන ඉන්න තවත් නිලධාරියෙක් රවිට කියනවා සර් අම්මෝ වගේ බිරිඳක් ලබන්න ඔයා නම් මාරම වාසනාවන්තයි. බලන්නකෝ එයා ඔයාට වෙන වයිෆ්ලා වගේ නීති දාන්නෙත් නැහැ. ඒ වගේම ඔයාව හරි ආදරෙන් බලා ගන්නවා. දවල්ට පොලිස් ස්ටේෂන් එකට කෑම පවා ගෙනත් දෙනවනේ කියලා. කොහොම නමුත් ඊට පස්සේ රවි කියනවා ඒක මේ එක දවසක් වෙච්ච දෙයක් විතරයි. අද මම මෙයාට කෝල් කරලා කෑම එක ගෙන්න ගත්තේ කියලා. ඉතින් රවි මේ කියපු දේත් එක්ක අම්මු මෙතන ඉස්සරහා සෑහෙන්න අසරණ වෙනවා. ඒ වගේම ලොකු අපහසුතාවයකටත් පත් වෙනවා. කොහොම හරි පාටි එක ඉවර වෙලා දෙන්නත් එක්කම බයික් එකේ යනකොට මෙයාලා ලොකු වැස්සකට අහු වෙනවා. ඉතින් රවි බයික් එක පාරායිනෙන් නවත්තලා අම්මුවත් එක්කගෙන ළඟ තිබ්බ බස් හෝල්ට් එකක් ඇතුළට යනවා. මේ වෙලාවේදී රවි අයියෝ ඔයත් ගොඩක් තෙමිලා නේද කියලා අම්මුගේ ඔළුව පිහදාන්න හදද්දී අම්මු කේන්තියෙන් පැත්තකට වෙනවා. මේ වෙලාවේදී අම්මු රවිගෙන් අහන්නේ ඇයි ඔයා මාව ඔයාගේ යාළුවෝ ඉස්සරහා ලැජ්ජාවට පත් කරේ කියලා. ඒ වගේම අම්මු අහනවා ඔයා ඔය විදිහට මං ගැන ඒගොල්ලෝ ඉස්සරහා එක එක ඒවා කිව්වහම ඔයාටම නේද හොඳ නැත්තේ කියලා. කොහොම නමුත් ඉතින් රවි කියන්නේ අනිත් අය හිතන දේවල් වලින් මට වැඩක් නැහැ කියලා. ඊටත් පස්සේ අම්මු අහනවා ඔයා මහලුකුවට මගෙන් ඔයාට වෙන්න ඕන යුතුයකම් ගැන කියනවා. හැබැයි ඔයා කවදාවත් මගෙන් කෑවද කියලාවත් අහලා තියෙනවද කියලා. අම්මුගේ මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක රවිට කේන්ති යනවා. රවි ඉතින් වැස්සෙම ආපහු බයික් එකට නැගලා අම්මුට කියනවා මම දැන් යනවා. ඔයාටත් කැමති නම් නගින්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අම්මු කියනවා ඔයා මුලින්ම මං අහපු ප්‍රශ්න වලට උත්තර දීලා ඉන්න කියලා. නමුත් ඉතින් රවි නම් ආයේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. අම්මෝ මෙතන මහවැස්සේ රෑ තනියම දාලා එයා යන්න යනවා. ඊට පස්සේ ඉතින් රවි ගෙදර ගිහිල්ලා රෑට කන්න මොනවා හරි තනියමම හදා ගන්නවා. එයාට අම්මු ගැන නම් සත පහක ගාණක් නැහැ කියලා තමයි අපිට පේන්නේ. අනේ ඉතින් කොහොම හරි පැයකට විතර පස්සේ ඔන්න අම්මු ගෙදර ඇවිත් දොරට තට්ටු කරනවා. රවි ගිහින් දොර අරිනවා. කෙල්ල හොඳටම තෙමිලා. කොහොම හරි අම්මු ගේ ඇතුළට ආවට පස්සේ රවි අම්මුට ඇහෙන්න කියනවා මං හිතනවා ඔයා පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා. ආයේ මාත් එක්ක කට ගහගෙන ඉන්න හිතන්නවත් එපා කියලා. ඊට පස්සේ අම්මු කියනවා ඔයා මට ඉතින් ආයෙත් එහෙම දෙයක් කරොත් මම කවදාවත් ගෙදර නම් එන්නේ නැහැ කියලා. අම්මු මේ කියපු කතාවත් එක්ක කේන්ති ගියපු රවි එයා කකා හිටපු බත් පිඟාන දමල ගහනවා බිත්තියට. අම්මු හොඳටම බය වෙලා අඬන්න පටන් ගන්නවා. රවිටත් අවුල්. මොකද එයා අම්මුට මෙහෙම නරක විදිහට සලකන්න හිතුවේ නෑ. කොහොම නමුත් ඊට පස්සේ ඉතින් වෙච්ච දේ ගැන රවි අම්මුගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම ආයේ එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා අම්මුට පොරොන්දුත් වෙනවා. ඒ වගේම කියනවා මට ඔයා නැතුව ඉන්න බෑ. මට ටිකක් කේන්ති යනවා. ඒ වෙච්චර ගණන් ගන්න එපා කියලා. මේ ඉතින් පහුවදා උදේ. අද අම්මුගේ අම්මයි තාත්තයි උදේ පාන්දරින්ම අම්මුව බලන්න ඇවිල්ලා. අම්මු ඉතින් ඊයේ රෑ වෙච්ච දේවල් මෙතන ඇදලා ගන්නේ නැතුව පාඩුවේ ඉන්නවා. කොහොම හරි මේ වෙලාවේදී රවි චෙක් එකක් ලියලා අම්මුගේ තාත්තට දීලා කියනවා ඕක තියාගන්න තාත්තේ. ඔයාලටත් වෙඩින් එකට සෑහෙන්න වියදම් වුණානේ. ණය එහෙමත් ඇතිනේ. ඕක අරගෙන ඒව ටික පියවලා දාන්න කියලා. නමුත් ඉතින් අම්මුගේ තාත්තා නම් මේක ප්‍රතික්ෂේප කරනවා. කොහොම හරි ඊටත් පස්සේ රවි මං දවල්ට අම්මලට කන්න මාළු ටිකක් අරගෙන එන්නම් කියලා කඩේට යනවා. මේ සිද්ධියනුත් පස්සේ අපිට පෙන්වන්නේ රවි එළියේ මාළු ටික සුද්ධ කරන ගමන් ඉන්න අතරේ අම්මු එයාගේ අම්මත් එක්ක කුස්සියට වෙලා ඉන්නවා. මේ වෙලාවේදී අම්මු එයාගේ අම්මගෙන් අහනවා ඇයි අම්මේ මාව මෙච්චර ඉක්මනට කසාද බැන්දුවේ? මාව තව ටික කාලයක් ඔයාලා ගාව තියාගන්න බැරි වුණේ ඇයි කියලා. මේ වෙලාවේදී අම්මා කියනවා ඉතින් එහෙම කියන්න එපා දුවේ. ඔයාට දැන් අවුරුදු 25. තව කල් බලාගෙන හිටියානම් හොඳ කෙනෙක්ව හොයාගන්න අමාරු වෙනවා කියලා. කොහොම හරි මෙන්න මේ කතාව එළියේ මාළු සුද්ධ කරන ගමන් ඉන්න රවිටත් ඇහෙනවා. රවි ඉතින් ඊයේ වෙච්ච දේවලුත් අම්මුගේ කටින් එළියට එන්න පුළුවන් කියලා හිතාගෙන එයා ගාව තිබ්බ බාල්දිය හිතාමතාම පෙරලනවා. එයා මෙහෙම කරන්නේ අම්මුලගේ අවධානය වෙනස් කරන්න හිතාගෙනම තමයි. කොහොම හරි ඊළඟට අපිට පෙන්වන්නේ කට්ටියම එකතු වෙලා ඉඳගෙන කෑම කනවා. නමුත් ඉතින් මේ වෙලාවේදී රවි ඉන්නේ හොඳින් නෙවෙයි කියන එක අම්මු දන්නවා. ඒ නිසා රවි කුස්සියට ගියාට පස්සේ අම්මු එයා ළඟට ඇවිත් අහනවා මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? ඇයි ඔයා ඔහොම ඉන්නේ කියලා. මේ වෙලාවේදී රවි කියන්නේ ඔයා හොඳටම දන්නවා මං කෑම මේසි නම් කෑම කන්න අකමැතියි කියලා. ඒක දැනගෙනත් ඔයා මොකටද මාව බලෙන්ම කෑම මේසෙට ගෙන්න ගත්තේ කියලා. අම්මු කියනවා ඉතින් අනේ හිම කියන්න එපා. හැමදාම නෙවෙයිනේ. අද විතරයිනේ. අනික අම්මලා කෑම මේසි කෑම කද්දි ඔයා වෙනම කණ එක හරි නෑනේ කියලා. කොහොම නමුත් ඉතින් රවි කියන්නේ මගේ ගෙදර මම කැමති තැනකින් නම් කෑම කණ එක මගේ අයිතියක්. ඒක කාටවත් රුදාවක් වෙන්න විදිහක් නෑනේ කියලා. කොහොම හරි ඉතින් ඊළඟට රවි බයික් එකත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න හදනවා. මේ වෙලාවේදී අම්මෝ එයා ළඟට ඇවිත් කියන්නේ ඔයා දැන් ඔහොම යන්න හදන්න එපා. ඔයා ගියොත් අපේ අම්මලා මොනව හිතයිද කියලා. කොහොම නමුත් රවි අම්මු කියන දේ අහන්න නැතුව බයික් එකත් ස්ටාර්ට් කරගෙන මෙතනින් යන්න හදනවා. නමුත් මේ වෙලාවේදී අම්මු බයික් එකේ යතුරු උදුරලා ගන්නවා. මෙන්න මේ වෙලාවේ කේන්ති ගියපු රවි එක පාරටම අම්මුගේ කනට ගහනවා. ඇත්තටම කිව්වොත් මේ පාර ටිකක් සැරට වදිනවා. ඉතින් අම්මු අඬාගෙනම ගේ ඇතුළට දුවන්න හදනවා. හැබැයි ඉතින් රවි ආපහු පිටිපස්සෙන් දුවගෙන ඇවිත් අම්මුව නවත්තලා කොහොම හරි ෂේප් කරගන්නවා. මොකද තවම අම්මුලගේ අම්මයි තාත්තයි ඉන්නවනේ. කොහොම හරි ඉතින් ඊට පස්සේ ඔන්න කට්ටියම එකතු වෙලා කෝවිලට යන්න හදන්නේ.
මේ වෙලාවෙදි ඉතින් අම්මු කාමරයට ගිහිල්ලා පොඩි මේකප් එකක් එහෙම දාගන්නවා. මොකද රවි ගහපු සැරට කනේ පාර හිටලා තියෙන්නේ. ඉතින් අම්මලා දැක්කොත් අවුල්නේ. කොහොම හරි ඉතින් කොච්චර ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්නයක් නැති ගානට hina වෙලා අම්මු මේ වෙලාවේදී අම්මලත් එක්ක කෝවිලටත් යනවා. මේ වෙලාවේදී අම්මු එයාගේ අම්මත් එක්ක කතා කරන ගමන් ඉන්න අතරේ රවි අම්මුගේ තාත්තත් එක්ක ගඟ පැත්තට යනවා. කොහොම හරි මෙන්න මේ වෙලාවේදී අම්මුගේ අම්මා කියනවා මං ඔයා ගැන ගොඩක් බයින්දුවේ හිටියේ. හැබැයි දැන් නම් මට කිසිම බයක් නැහැ. රවි පුතා ඔයාව හොඳට බලා ගන්නව නේද කියලා. කොහොම නමුත් මෙන්න මේ වෙලාවේදී අම්මු තව දුරටත් මේ දේවල් හංගන් ඉන්නේ නැතුව අම්මට කෙලින්ම කියනවා ඒ ඔයාලට පේන විදිහනේ අම්මේ. දැන් ටික්කට කලිනුත් රවි මට ගැහුවා කියලා. මේ ගැහුවට පස්සේ අම්මුගේ අම්මටත් හරි පුදුමයි. ඉතින් අම්මුගේ අම්මා අහනවා ඇයි රවි පුතා එහෙම දෙයක් කරේ? ඔයා මොකක් හරි වැරද්දක් කරාද කියලා. අම්මු අනිත් පැත්තට අහනවා හරි මම වැරද්දක් කරාමයි කියමුකෝ. එහෙමයි කියලා එයා මට ගහන එක හරිද කියලා. කොහොම හරි අම්මුගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අම්මුගේ අම්මා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ අහන්න දුවේ ඔයාගේ තාත්තත් මට එකපාරක් ගහලා තියෙනවා. ඉතින් එදා මමත් ඔයා වගේම ඒ ගැන ගිහින් මගේ අම්මත් එක්ක කිව්වා. හැබැයි ඒ වෙලාවේදී මට මගේ අම්මා කිව්වා පිරිමින්ට ගහන්න අයිතියක් තියෙනවා කියලා. මොකද ඒ අය රස්සාවත් එක්ක පීඩණයෙන් ඉන්න නිසා එයාලට ඉක්මනට තරහ යන එක සාධාරණයි කියලා. ඉතින් ওই ප්‍රශ්න නැති වෙලා යන්න තියෙන එකම විසඳුම විදිහට මට මගේ අම්මා කිව්වේ දරුවෙක් හදාගන්න කියලා. ඊට පස්සේ තමයි දුවේ මං ඔයාව හැදුවේ. ඉතින් මටත් ඔයාට කියන්න තියෙන්නේ මගේ අම්මා මට කියපු දෙයම තමයි. ඒ කියන්නේ දැන් අම්මුගේ අම්මා අම්මුට දෙන උපදේශ තමයි දරුවෙක් හදන්න කියන එක. කොහොම හරි ඉතින් අම්මුලගේ අම්මලා ආපහු පිටත් වෙලා යනවා. අම්මු ඉතින් වෙච්ච හැමදේම අමතක කරලා රවි එක්ක ආපහු සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ ඉතින් තවත් දවසක් රවි උදේ වැඩට යන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ වෙලාවේදී රවිගේ ෂර්ට් එකේ බොත්තමක් ගැලවිලා නිසා අම්මු ඒක මහන ගමන් ඉන්නේ. කොහොම හරි මේ වෙලාවේදී කුස්සිය පැත්තෙන් පොඩි කරඟදක් එන නිසා රවි කියනවා අම්මුට පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. බැලින්නම් හොද්ද ලිපේ කර වෙනවා. අම්මුට ඒක අමතක වෙලා. ඉතින් මේ වෙලාවේදී අම්මු රවිගෙන් අහනවා ඔයාට පොඩ්ඩක් මම මේක මහනකම් හොද්ද පොඩ්ඩක් හැදි ගන්න පුළුවන්ද කියලා. රවි අනිත් පැත්තට අහනවා ඒක මගේ වැඩක්ද කියලා. අම්මු කියනවා ඉතින් අනේ එහෙම කියන්න එපායි. මට අත් දෙකයිනේ තියෙන්නේ. මට මේක මහන ගමන් හොද්ද හැදි ගන්න බෑනේ කියලා. කොහොම හරි රවි ඉතින් හොද්ද හැදි ගන්නවා. අනේ ඉතින් ඒ අතරේ අම්මුගේ අතින් රවිගේ ඇඟේ හැට්ට කට්ට ඇෙනවා. මේ වෙලාවේදී රවි කෙල්ලගේ ඔළුවට ගහලා තමුසෙට ඒකවත් හරියට කරගන්න බෑනේ කියලා බයිනවා. කොහොම හරි මේ වෙලාවේදීම රවි පොඩ්ඩක් ලිප දිහා බලද්දි තමයි එයා දකින්නේ ගෑස් එක උඩින් තිබ්බ එයාගේ ෆයිල් එක පිච්චිලා කියලා. ඉතින් මේ වෙලාවේදී රවිගේ කේන්තිය දෙගුණ තෙගුණ වෙනවා. එයා බෙල්ට් එක ගලවලා අරගෙන මේ අහිංසක කෙල්ලට බිම දාගෙන ගහනවා හරිම අමානුෂික විදිහට. ඊට පස්සේ මං ආපහු ගෙදර එනකොට තමුසෙ මෙහෙන් ගිහින් හිටියොත් හොඳයි කියලා එයා වැඩට යනවා. ඉතින් තව දුරටත් මේ දේවල් ඉවසගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා හිතුණ අම්මු බඩුත් අස් කරගෙන ගෙදර යන්න හිතාගෙන තමන්ගේ තුවාල කැලල් ඔක්කොමත් වහගෙන බස් හෝල්ට් එකට එනවා. ඒ ඇවිත් අනේ කෙල්ල අඬා ඉන්නවා. මොකද දැන් අම්මලා ගාවට යන්නත් අම්මුට හිතක් නැහැ. කොහොම හරි අම්මුව දැකපු මෙතන ඉන්න හිඟන මිනිස්සෙක් මම දන්නව ඔයා ඉන්නේ මොන වගේ ප්‍රශ්නයකද කියලා. මෙන්න මෙහෙම අම්මුට කියනවා. ඒක ඇහුවට පස්සේ අම්මු පුදුම වෙනවා. අම්මු ඉතින් අනිත් පැත්තට හිඟන මිනිස්සයාගෙන් අහනවා ඔයා කොහොමද ඒ ගැන දන්නේ කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා මූණේ තියෙන තුවාල කැලල් වහගෙන බඩුමලුත් ලෑස්ති කරගෙන අඬා ඉන්නවා කියලා කියන්නේ ඔයා මහත්තයාගෙන් හොඳටම ගුටි කාලා ගෙදරින් ආපු කෙනෙක්නේ. මං ඔය වගේ ගෑනු කට්ටිය ඕන තරම් දැකලා තියෙනවා කියලා. කොහොම හරි අම්මු අනිත් පැත්තට මේ මිනිස්සයාගෙන් අහනවා දැන් ඉතින් මම මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයා කියනවා ඔයාට කරන්න ඕන දේ මම කියන්නම්. ඊට කලින් ඔයාගේ අතේ සල්ලි තියෙනවා නම් මට කෑම එකක් අරගෙන දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් අම්මු මෙයාට සල්ලි දෙනවා. අම්මු දීපු සල්ලි වලින් දවල්ට කන්න කෑම එකකුත් ගන්න මේ මිනිස්සයා අම්මුගේ ප්‍රශ්නය ගැන එයත් එක්ක කතා කරනවා. ඇත්තටම දැන් අම්මු හිතන් ඉන්නේ හැම ප්‍රශ්නයකටම හේතුව තමන් කියලා. අම්මු ඉතින් මේ මිනිස්සයා එක්කත් කියන්නේ එයා සමහර වෙලාවට සෑහෙන හොඳයි. එයා මට ගොඩක් ආදරෙයි. හැබැයි යාට කේන්ති ගියාම එයාට ඒක පාලනය කරගන්න බෑ කියලා. එහෙමත් කියලා අම්මු ඊළඟට මෙයාගෙන් අහනවා මම කරන්න ඕනේ එයාට මට ගහන්න බැරි වෙන තරමට එයාට ආදරෙන් ලම් වෙන එක නේද කියලා. අනේ ඉතින් මෙයාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නම් කියපු මේ මිනිස්සයා මෙන්න වචනයක්වත් කතා නොකර අර කෑම එකත් කාලා මෙතනින් යනවා. කොහොම හරි එදා හවස් වෙද්දී අම්මු ආයෙමත් එයාගේ බඩුමලු ටිකත් අරගෙන ගෙදර ඇවිත් දොරකඩට වෙලා අඬා ඉන්නවා. ටිකක් හවස් වෙද්දී රවිත් වැඩ ඇරලා ගෙදර එනවා. රවි අහනවා ඔයා මාව දාලා යනවද කියලා. එතකොට අම්මු කියනවා මම එහෙම හිතුවට මට ඔයාව දාලා යන්න තරම් හයියක් නැහැ කියලා. කොහොම නමුත් ඉතින් මේ වෙලාවේදී රවි අම්මුව හරි ආදරෙන් වැළඳගෙන අම්මුගෙන් සමාව ගන්නවා. එයා අම්මුට පොරොන්දු වෙනවා ආයෙ මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ පොරොන්දුන දෙවෙනි වතාව කොහොම හරි ඉතින් ප්‍රශ්න සේරම ඉවරයි කියලා අම්මු හිතුවට එහෙම මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැමදාම රවි මොකක්ම හරි අම්මුගේ අඩුපාඩුවක් හොයාගෙන අම්මුගේ හිත රිද්දනවා. අම්මු කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වුණොත්
මොකක්දෝයි තමුසේ ඇඳපු ඇඳුම තමුසෙට නම් චාරයක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ වගේ කතා කිය කෙල්ලට බයිනවා. අම්මු එහා ගෙදර ගෑනු මිනිස්සයා එක්ක කොහේ හරි යන්න හැදුවත් ඒකටත් එක එක කතා කිය බයිනවා. ඉතින් මේ රවිගේ හැසිරීමත් එක්ක අම්මුට එයාගේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ. එයාට ළමයෙක් ගැනවත් හිතන්න කිසිම ආසාවක් නැහැ. හැබැයි ඉතින් රවිට දරුවෙක්ගේ ඌමනාව තදින්ම තියෙනවා. අම්මු මේ ගැන ගිහින් ડોක්ටර් කෙනෙකුටත් කියනවා. ડોක්ටර් අම්මුට රවිට හොරෙන් බොන්න කියලා උපත් පාලන පිටි වගේක් දෙනවා. ඉතින් රවිට දරුවෙක් ඕනේ වුණත් අම්මු දිගටම උපත් පාලන පිටි ගන්න නිසා අම්මු ගැබ් ගන්නෙ නැහැ. මේ අතරේ අම්මු ගැන සැකහිතිච්ච රවි අම්මුගේ ගෙදර එයාටත් හොරෙන් රෙකෝඩරයක් හයි කරනවා. ඒත් අම්මු කිසිම වෙලාවක එහා ගෙදර ගෑනු කෙනත් එක්කවත් රවිගේ වැරදි ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම නමුත් ඔහොම ඉන්න අතරේදී අම්මුගේ පීරියඩ් හැදෙන එක නවතිනවා. ඊට පස්සේ අම්මු ගිහින් ડોක්ටර් හම්බ වෙලා කියනවා මම ප්‍රෙග්නන්ට් වෙලාද කොහෙද කියලා. නමුත් ඉතින් ડોක්ටර් කියන්නේ ඔයා උපත් පාලන පිටි හරියට ගත්තා නම් ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න හේතුවක් නැහැ කියලා. ඒ වගේම ડોක්ටර් කියනවා ඔයා ප්‍රෙග්නන්ට් වෙලා නම් අනිවාර්යෙන්ම ඔයාගේ හස්බන්ඩ් ඔයා පෙති බොනවා කියන එක දැනගෙන ඒ පෙති මාරු කරලා වෙන්න පුළුවන් කියලා. ඇත්තටම අම්මු ප්‍රෙග්නන්ට් වෙලා. නමුත් ඉතින් අම්මුට ළමෙක් ලැබෙන්න ඉන්නවා කියන එක අම්මු වගේම ડોක්ටර් රවිට නොකිය රහසක් විදිහට තියාගන්න තීරණය කරනවා. ඉතින් ડોක්ටර් රවි ඉස්සරහා අම්මුට කියන්නේ ඔයාට තියෙන හෝමෝන ප්‍රශ්නයක් නිසා හරි මානසික පීඩනයක් නිසා හරි වෙන්න ඕනේ පීරියඩ් එක නතර වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ડોක්ටර් රවිට කියනවා ඔයාගේ වයිෆ් මේ වෙද්දි ළමෙක් හදන්න සුදුසු මට්ටමක නැහැ කියලා. කොහොම හරි ඔයා අතරේදී එක දවසක් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. රවිලා පටන් ගත්තනේ ප්‍රජා පොලිස් සේවයක්. ඉතින් රාත්‍රී මුර සංචාරයේ යෙදී ඉන්න ප්‍රජා පොලිස් සේවා ඒකකයේ ගැහැණු කෙනෙක්ට ඇහෙනවා තවත් ගෑනු කෙනෙක් කෑ ගහන සද්දයක්. ඒක ඇහෙන්නේ අම්මුලගේ ගෙදර පැත්තෙන්. ඊට පස්සේ එයා ඉක්මනට ගිහිල්ලා අම්මුලගේ ගෙදර දොරට තට්ටු කරලා බලනවා. මේ වෙලාවේදී දොර අරින්නේ රවි. ඇත්තටම කිව්වොත් රවි අදත් අම්මුට ගහලා අම්මුගේ අඬන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි දැන් මේ ගෑනු මිනිස්සයා කියනවා සර් මට ගෑනු කෙනෙක් අඬන සද්දයක් ඇහුණා. ඒකයි මම පොඩ්ඩක් බැලුවේ කියලා. කොහොම නමුත් රවි කියන්නේ ඔව් මගේ වයිෆ්ටත් ඇහිලා තිබ්බා. ඔයා පොඩ්ඩක් පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා WPC කෙනෙක්ට කතා කරලා මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න කියලා. කොහොම හරි මේ පහුවදා අර ප්‍රජා පොලිස් සේවයේ කාන්තාවයි තව කාන්තා පොලිස් නිලධාරිනියකුයි මේ පැත්තේ කෙවල් වල ඇවිදලා මොනවා හරි සැකකටයුතු දෙයක් තියෙනවද කියලා හොයලා බලන ගමන් ඉන්නේ. කොහොම හරි මේ පැත්තේ තියෙන හැම ගෙදරකටම ගියා. මෙයාලට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. කොහොම නමුත් අන්තිමටම කිසිම දෙයක් හොයාගන්න බැරි වුණ නිසා කෝකටත් කියලා අම්මු එක්ක කතා කරලා යන්න කියලා හිතාගෙන නිකමට වගේ අම්මුලගේ දිහාටත් මෙයාලා ගොඩ වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. මෙයාලා කීයටවත් අම්මුව සැක කරන්නේ නැහැ. මොකද ඉතින් අම්මු කියන්නේ රවිගේ වයිෆ්නේ. ඉතින් මෙයාලා අම්මුත් එක්කත් පොඩ්ඩක් කතා කර කර ඉඳලා මෙතනින් යන්න හදද්දි අම්මු ඔයාලට එකම එකගයක් මග ඇරුණ කියන ගමන් මෙයාලව ආපහු පාරක් නවත්ත ගන්නවා. තවත් කටවහගෙන ඉඳලා වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත අම්මු මෙයාලත් එක්ක Tamanට වෙච්ච අකට යුතුයකම් ගැන හැම දෙයක්ම අකුරක් නැර කියනවා. රවි මං හිතුවට වඩා සෑහෙන දරුණු කෙනෙක්. මම ළමෙක් හදන්න නැතුව ඉන්න තීරණය කළේ ඒ නිසාමයි. මං එයාට හොරෙන් උපත් පාලන පෙති ගත්තා. ඒ වුණාට එයා ඒ උපත් පාලන පෙති ටික මාරු කරලා දැන් මම ප්‍රෙග්නන්ට්. එයා කොහොමද මගේ ජීවිතය ගැන මෙහෙම තීරණ ගන්නෙ? මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ කිය අම්මු අඬා මේ අයත් එක්ක දුක කියන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ මෙයාලා කියන්නේ අපි රවිට විරුද්ධව DIGට පැමිණිලි කරමු කියලා. නමුත් ඉතින් අම්මු නම් මේ වගේ දෙයකට කැමති වෙන්නේ නැහැ. මොකද එයාට දැන් ඕන කරලා තියෙන්නේ කොහේ හරි ගිහින් හැංගිලා ජීවත් වෙන්න. හැබැයි ඉතින් මෙයාලා කියන්නේ ඔයා කැමති දැනක යන්න. ඒකට අපෙන් කිසිම බාධාවක් නැහැ. හැබැයි යන්න කලින් ඔයා නඩුවක් දාලා දික්කසාදය අරගෙන යන්න කියලා. ඉතින් මෙයාලගේ බලපෑමත් එක්ක රවිට විරුද්ධව පැමිණිලි කරන්න කියලා හිතාගෙන අම්මු DIG කාර්යාලයට යනවා. ගිහිල්ලා එයා රවිට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරනවා. කොහොම නමුත් මේ වෙලාවේදී පැමිණිල්ල ලියාගන්න පොලිස් නිලධාරියා කියනවා මෙතනට හැමදාම රවි සර් එනවා. බැරි වෙලාවත් එයා දැන් මෙතනට ආවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් ඊට පස්සේ DIG එනකන් අම්මු සහ අර කාන්තා පොලිස් නිලධාරිනිය ගබඩා කාමරයට වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් රවි කියන්නේ හරි සූක්ෂම මිනිස්සෙක්. එයා ඉවෙන් වගේ මෙහෙට ඇවිත් අම්මුලා ගාවටත් හොයාගෙන එනවා. ඇවිල්ලා අම්මුගෙන් අහනවා මං හැමදාම මෙතනට එනවා කියලා දැනදනත් ඇයි ඔයා මේ වගේ පැමිණිල්ලක් දාන්න මෙතනට ආවේ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී මෙතන ඉන්න මේ නිලධාරිනිය කියනවා අම්මුට එහෙම බලපෑම් කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ කියලා. එතකොට රවි මෙයාට කියනවා මේක අපේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒ නිසා ඔයා මේකට මැදිහත් වෙන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ කියලා. ඊටත් පස්සේ මෙයා කියනවා පුද්ගලික කාරණාවක් වුණත් ඔයා මෙයාට ගහන එක වැරදි කියලා. කොහොම හරි ඊටත් පස්සේ රවි අම්මුගේ අතින් තදින් අල්ලගෙන අහනවා මං ඔයාට ඇත්තටම ගහනවද කියලා. කෙල්ල ඉතින් බය වෙනවා. මොකද එයා දන්නවා මේ වෙලාවේදී ඔව් කිව්වොත්
ඊළඟට යාට වෙන්නේ මොකක්ද කියලා. ඒ නිසා කෙල්ල අකමැත්තෙන් උනත් නෑ කියනවා. ඊට පස්සේ රවි මේ නිලධාරිනියට කියනවා කසාද බැඳපු ජෝඩුවක් අතරේ ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මම මෙයාට කවදාවත් ගහලා නම් නෑ කියලා. ඒ වගේම රවි කියනවා මෙයා ළමයි නැති නිසා මානසික පීඩනයකින් ඉන්නේ. ඒ නිසා මෙයා කියන දේවල් එච්චර ගණන් ගන්න එපා කියලා. එහෙම කියලා රවි අම්මුවත් එක්කගෙන ආපහු ගෙදර යනවා. ගෙදර ඇවිත් අනේ ඉතින් අර දවස් ගාණක් තිස්සේ ගේ අස් කරලා නැති නිසා දූවිලි බැඳිලා තියෙන බඩු මුට්ටු ටිකත් ඔක්කොම පිහදාලා මුළු ගෙදරම හොදනවා. කොහොම හරි මේ වෙලාවේදී අර පොලිස් නිලධාරිනියයි තව ප්‍රජා පොලිස් සේවයේ කාන්තාවකුයි ඇවිත් අම්මුගෙන් අහනවා ඔයා මොනවද මේ කරන්නේ කියලා. මොකද අම්මුට මහන්සි වෙන්න හොඳ නැහැ. එයා ප්‍රෙග්නන්ට් කියන එක මෙයාලා දන්නවනේ. අම්මු කියනවා ඉතින් මට මාවවත් හරියට මේ දවස් ටිකේ බලා ගන්න බැරි වුණා. ගෙදරත් අපායක් වගේ වෙලා මේව මෙහෙම තියෙනවා දැක්කම් බලාගෙන ඉන්න බැරි වුණා. ඒකයි අස් කරලා දැම්මේ කියලා. ඒ වගේම අම්මු මේ වෙලාවේදී මෙයාලත් එක්ක කියනවා මං අනිවාර්යෙන්ම රවිගේ ඇත්ත රූපේ මුළු ලෝකෙටම පෙන්නනවා කියලා. එයා කාටවත් අත උස්සන්නේ නැති જાතියේ මිනිස්සෙක් විදිහට එයාව පත් කරලා මම මේ ලෝකයෙන් ඈත් වෙලා යන්නම යනවා කියලා. එතකොට මෙයා අහනවා ඉතින් ඔයා මොකක් කරන්නද හිතන් ඉන්නේ කියලා. අම්මු කියනවා මට තාම ඒකට ක්‍රමයක් ඔලුවට ආවේ නැහැ. හැබැයි මං අනිවාර්යෙන් මේක කරනවා කියලා. කොහොම හරි මේ අතරෙම අපිට කතාව ඇතුලේ තව අලුත් චරිතයක් පෙන්නනවා. මේ ඉන්නේ ප්‍රභු. ප්‍රභු කියන්නේ මිනිමෙරුම් චෝදනා යටතේ හිරේ ඉන්න පුද්ගලයෙක්. එයාගේ නංගිගේ වෙඩින් එක තියෙනවා කියලා ප්‍රභු සමා කාලයක් යටතේ ටික කාලයකට එළියට එනවා. ඒ මෙයා හැම දවසකටම දෙපාරක් පොලිසියට ඇවිල්ලා වාර්තා කරනවා කියන පොරොන්දුව පිට. කොහොම හරි මේ විදිහට පොලිසියට ඇවිල්ලා ඉන්න ප්‍රභුට රවිට කෑම එක අරගෙන ආපු අම්මෝ දවසක් හම්බෙනවා. රවි මේ වෙලාවේදී අම්මුට කියනවා ඇතුළට ගිහින් කෑම ටික ලෑස්ති කරන්න කියලා. ඊට පස්සේ ප්‍රභු ගාවට එන රවි ප්‍රභුට කියනවා තමුන් හිරේ දාපු සෙල්ලම් මෙහෙ දාන්න නම් ලෑස්ති වෙන්න එපා කියලා. ඒ වගේම කියනවා යන්න කලින් මතක් කරලා টয়ලට් ටිකක් සුද්ධ කරලම යන්න කියලා. කොහොම හරි මේ වෙද්දි අම්මු ඉන්නේ රවිගේ ඔෆිස් එකේ. ඉතින් මේ වෙලාවේදී අම්මු දකිනවා රවිගේ මේසෙ උඩ තියෙන එයාගේ පිස්ටල් එක. අම්මු මේ වෙලාවේදී මේ පිස්ටල් එක අරගෙන පොත් කබඩ් එකක් යටින් හංගනවා. කොහොම හරි දැන් පිස්ටල් එක නෑ කියලා දැනගත්ත ගමන් රවි සැක කරන්නේ ප්‍රභුව. නමුත් ඉතින් රවිට ප්‍රභුව චෙක් කරත් ප්‍රභු ගාවින් පිස්ටල් එක හම්බ වෙන්නේ නෑ. හැබැයි එක දවසක් පොලිසියට ආපු ප්‍රභු රවිගේ ඔෆිස් එක අස් කරද්දි පොත් රාක්කේ යට තිබිලා පිස්ටල් එක හම්බ වෙලා එයා ඒක ආයෙමත් පොලිසියට බාර දෙනවා. මේ විදිහට දවසින් දවස පොලිසියට අත්සන් කරන්න එන ප්‍රභුට රවි හැමදාම කියන්නේ අරකස් කරන්න මේකස් කරන්න කියලා තමයි. මේ අතරදිම දවසක් අම්මු රවිට කෑම අරන් ඇවිත් ඉන්න වෙලාවක ප්‍රභු කාමරයස් කරන ගමන් ඉන්නවා. මේ වෙලාවේදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. රවි හැන්දක් ගන්න අම්මු දිහාවට අද්දික් කරනකොට අම්මු ගැස්සෙනවා. ප්‍රභු ඒක දකිනවා. ඉතින් මේක දකින ප්‍රභුට තේරෙනවා අම්මු ඉන්නේ රවිට බයෙන් කියන එක. මෙහෙමයි මේ ප්‍රභු එයා කරපු වැරදි ගැන කොච්චර පසුතැවිලි වුණත් එයාගේ නංගි වෙන ගීතා එයාට කිසිම වෙලාවක සමාවක් දෙන්න සූදානම් නැහැ. ප්‍රභු එයාගේ නංගිට මාරම ආදරේ. ප්‍රභු හැමදාම වගේ නංගිගේ වෙඩින් එකට ගත්ත මුද්දත් අරගෙන නංගිව හම්බ වෙන්න ගියත් නංගි කිසිම වෙලාවක ප්‍රභුත් එක්ක කතා කරන්න තියා මෝනවත් බලන්න ප්‍රභු ඉස්සරහට එන්නේ නැහැ. කොහොම හරි දවස් ගාණක් ප්‍රභු මෙහෙම ආවට පස්සේ නංගි මුද්ද ගන්නවා. අරගෙන ප්‍රභුට කියනවා මම මේ මුද්ද ගන්න ඔයා නිසා නෙවෙයි අපේ අම්මා නිසා. මගෙන් ඔයාට කවදාවත් සමාවක් නැහැ කියලා. හැබැයි ඉතින් මේ විදිහට හරි එයා දීපු තෑග්ග නංගි බාරගත් එක ගැන ප්‍රභුට මාරම සතුටුයි. එදා ප්‍රභු බාර් එකකට ගිහිල්ලා ඉන්න හැමෝටම එයා ගානේ බොන්න අරන් දෙනවා. කොහොම නමුත් මේ වෙලාවේදී මෙතන පොඩි රණ්ඩුවකුත් යනවා. මෙතන ඉන්න මිනිස්සෙක් එක්ක ඇතිවෙච්ච බහින් බස් වීමක් හින්දා තමයි ප්‍රභු මෙයා එක්ක ගහගන්නේ. අන්තිමට ඉතින් ප්‍රභුට ආපහු නඩුවක්. ප්‍රභුට පොලිසියේදී හොඳටම ගහනවා. මොකද දැන් මෙයා එළියේ ඉන්නේ කොහොමත් ආපහු හිරේට යන්න බලාගෙනනේ. කොහොම හරි මේ වෙලාවේදී ප්‍රභු රවිට කියනවා සර් ඔයා මහ බයගුල්ලෙක්. ඔයා ගහන්නේ ඔයාට අනිත් පැත්තට ගහන්නේ නැති කෙනෙක්ට විතරයි කියලා. එහෙම කියපු ප්‍රභු අම්මු දිහා බලලා මහා අමුතු විදිහට hina වෙනවා. ප්‍රභු මේ දැම්මේ රවිට පොඩි කින්ඩියක්. මේ වෙලාවේදී ඉතින් තවත් කේන්ති ගන්න රවි ප්‍රභුගේ නිදහස් කාලය අවලංගු කරන්න කියලා බන්ධනාගාරයට ෆැක්ස් එකක් ගහන්න හදනවා. ප්‍රභු ඉතින් හැමෝගෙන්ම අඬා බැගෑපැත් වෙලා ඉල්ලුවත් රවි ඒක කනකටවත් ගන්නෙ නෑ. ඇත්තටම මේ ප්‍රභු පව්. මොකද එයා නංගිගේ කසාදෙටන එළියට ආවේ. නංගිගේ කසාද දවස කියන්නේ ප්‍රභුගේ හීනයක්. කොහොම නමුත් ඉතින් අන්තිමට ෆැක්ස් එක බන්ධනාගාරයට සෙන් කරද්දි තව දුරටත් සමාව ඉල්ලලා වැඩක් නෑ කියලා තේරුම් ගත්ත ප්‍රභු රවිව තල්ලු කරලා දානවා. මේකෙන් කේන්ති ගන්න රවි ප්‍රභුව ගැට ගහලා හරිම අමානුෂික විදිහට ප්‍රභුවට පහර දෙනවා. ඉතින් ප්‍රභුට මේ විදිහට ගහන වෙලාවේදී අම්මුත් හරිම කලකිරීමෙන් ඒ දිහා බලාගෙන ඉන්නේ. කොහොම හරි ඊට පස්සේ රවි අම්මුට කියනවා දවල් කෑම ලෑස්ති කරන්න කියලා. රවි කෑම ගන්න ලෑස්ති වෙද්දී තවත් පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කියනවා
DIG පොලිසියට එනවා කියලා. ඒකත් එක්ක පොලිස් නිලධාරීන් ඔක්කොම ලෑස්ති වෙනවා. DIGව පිළිගන්න. කට්ටිය ඉතින් තකහණියම මුළු පොලිස් ස්ටේෂන් එකම අස් කරනවා. මේ අතරේ ප්‍රභූගේ අතපය ගැට ගහලා ටොයිලට් එකට දාලා වහන්න කියලා රවි නියෝග කරනවා. මොකද දැන් ප්‍රභූට මේ විදිහට ගහලා තියෙනවා දැක්කොත් DIG පොඩි කේස් එකක්නේ. කොහොම හරි ඉතින් ඊළඟට රවි අම්මුටත් එතනින් යන්න කියලා කියනවා. අම්මු දවල් කෑම අරන් ඇවිත් ඉන්නවා දැක්කොත් හරි නැති නිසා. නමුත් ඉතින් මේ අතරෙම DIG මෙහෙට එනවා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහනේ. රවි ඉතින් මේ වෙලාවේදී අම්මුවත් ප්‍රභූව දාපු ටොයිලට් එකටම දාලා වහනවා. මේ වෙලාවේදී වේදනාවෙන් ඉන්න ප්‍රභූගේ කට හිර කරලා තියෙන රෙදි කෑල්ල අම්මු අයින් කරනවා. ඇත්තටම කිව්වොත් ප්‍රභූට සෑහෙන්න අමාරුයි. ඒ තරමට පහර දීලා තියෙන්නේ. අමාරුවට ඉබේටම කෙඳිරිත් ගෑවෙනවා. ඉතින් මේ වෙලාවේදී අම්මු ප්‍රභූට කියනවා කෙඳිරි ගන්න එපා. ආයෙ ගුටි කන්න වෙයි. අනිත් එක ඔයා ඒ වෙලාවේ කට නොගා හිටියානම් ඔච්චර ගුටි කන්න වෙන්නේ නෑනේ කියලා. කොහොම හරි මේ වෙලාවේදී ප්‍රභූත් අනිත් පැත්තට අම්මුගෙන් අහනවා. ඉතින් මැඩමුත් කටවාගෙන ඉන්නව නේද? එහෙමයි කියලා එයා මැඩම්ට ගහන එකක් නැවැත්තුවේ නෑනේ කියලා. අම්මුට පුදුම හිතෙනවා. අම්මු අහනවා කොහොමද මං ගැන ඔයාට තේරුණේ කියලා. ප්‍රභූ කියනවා මං ওই જાතිය ගෑනු අය ඕන තරම් දැකලා තියෙනවා මැඩම් කියලා. එතකොට අම්මු කියනවා ඉතින් එයාගේ ඔයාගේ කිසිම වෙනසක් නෑනේ. එයා ගහනවා ඔයා මිනී මරනවා. දෙන්නම එකයි කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රභූ කියන්නේ මම්මගෙන් වෙච්ච වැරදි ගැන හැමදාම පසුතැවෙනවා කියලා. එහෙම කියලා ඊළඟට අහනවා හරි දැන් ඒව වැඩක් නෑ මැඩම්. ඔයා ඔහොම හැමදාම ගුටි කකා ඉන්න එකේ තේරුම මොකක්ද? අයින් වෙන්න හිතක් නැද්ද කියලා. එතකොට අම්මු කියනවා ඔයා මෙහි ඇවිල්ලා මෙයාලගේ ටොයිලට් සුද්ධ කරා. ඔෆිස් සුද්ධ කරා. ඒ ඔක්කොමත් කරලත් අන්තිමට ගුටි කාලා ඔයාගේ ඇපත් නැති වුණා. දැන් ඔයාට අපව හිරේ යන්නත් වෙලා. අපි කොච්චර උත්සාහ කෙරුවත් කර්මයෙන් නම් ගැලවෙන්න බෑ. මාත් ඔයා වගේම උත්සාහ කරා. ඒත් මාත් අන්තිමට ඔයා වගේම අසාර්ථක වුණා කියලා. මේ වෙලාවේදී ප්‍රභූට මෙයා ගැන දුක හිතෙනවා. ප්‍රභූ අඬන ගමන් කියනවා මම්මගේ ජීවිත කාලෙටම මට කියලා දෙයක් කරගත්තේ නෑ මැඩම්. මම්මගේ හීන ඔක්කොම දැක්කේ මගේ නංගිගෙන්. මම කොහොම හරි මෙතනින් පැනලා ගිහින් නංගිගේ වෙඩින් එකට යන්න ඕනේ කියලා. කොහොම හරි මේ වෙලාවේදී ඉතින් පොලිස් නිලධාරියෙක් ඇවිත් ටොයිලට් එකේ දොර අරිනවා. දොර ඇරලා මේ පොලිස් නිලධාරියා කියනවා DIG එක්ක රවි සරුත් රාජකාරී වැඩකට පිටත් වුණා. ඔය දෙන්නට දැන් එළියට එන්න පුළුවන් කියලා. කොහොම නමුත් අම්මු පොලිස් ස්ටේෂන් එකෙන් පිටත් වෙලා යන්න කලින් ප්‍රභූට කියනවා මගේ ඔළුවේ පොඩි අදහසක් තියෙනවා. ඒක හරි ගියොත් මට විතරක් නෙවෙයි ඔයාටත් මේ නරුම මිනිහගෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. එහෙම කියලා අම්මු ත්‍රිවිල් එකක් ගෙන්නගෙන ආපහු ගෙදර යනවා. කොහොම හරි මෙදාම රෑ ප්‍රභූ පොලිසියෙන් පයින්නවා. පහවදා ඉතින් මේක ආරංචි වෙනවත් එක්ක රවිගේ රතු කට්ට පයින්නවා. ඌමි තෙල් ගහපු ගැරඩියා වගේ ආරංචි ආපු ගමන් ඇවිත් මෙතන ඉන්න ඔක්කොටම පළු යන්න බයිනවා. මේ අතරේ පොලිස් බාරේ හිටපු ප්‍රභූ අතුරුදහන් වුණ එක ගැන ප්‍රභූගේ තාත්තා ඇවිල්ලා පොලිසියත් එක්ක වාද කරගන්නවා. කොහොම හරි මේ අතරෙම ප්‍රභූ හොරෙන්ම ගිහින් අම්මුව හම්බෙනවා. දැන් ප්‍රභූට යන්න තැනක් නැහනේ. ප්‍රභූට නංගිගේ කසාද දවස වෙනකන් කොහේ හරි හැංගිලා තමයි ඉන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් බාර වෙන්න පුළුවන් ආපහු. ඉතින් මේ වෙලාවේදී අම්මු එයාලගේ ගෙවල් පිටිපස්සේ තියෙන පොඩි කාමර කෑල්ල ප්‍රභූට ලෑස්ති කරලා දෙනවා. කසාද දවස වෙනකන් හැංගිලා ඉන්න කියලා. මේ අතරෙම ප්‍රභූගේ තාත්තා ගමේ පිරිසක් ගෙන්නලා පොලිසිය වටලනවා. ප්‍රභූගේ තාත්තා මේ වෙලාවේදී පොලිසියෙන් ප්‍රභූව ඝාතනය කරා කියලා පොලිසියට චෝදනා කරනවා. කොහොම හරි පොලිසියේ CCTV දර්ශන බලන රවි දකිනවා ප්‍රභූ පොලිසියට ඇතුළු වෙච්ච දර්ශන තිබ්බත් පැනලා ගියපු දර්ශන නෑ කියලා. ඒකත් එක්ක රවි ගොඩක් කලබල වෙනවා. මොකද ප්‍රභූට මොනවා හරි දෙයක් වුණොත් වග කියන්න වෙන්නේ රවිට. මේ වෙනකොට ප්‍රභූ අතුරුදහන් වෙච්ච ප්‍රශ්නය ගොඩක් දරුණුවට ගිහිල්ලා තියෙන්නේ. ප්‍රවෘත්ති නාලිකා සියල්ලක්ම වගේ ප්‍රභූ අතුරුදහන් වීම ගැන වාර්තා කරනවා. DIGත් ඇවිල්ලා රවිට තදින්ම කියනවා පුළුවන් තරම් ඉක්මනට ප්‍රභූව හොයා ගන්න කියලා. කොහොම හරි මේ වෙලාවෙදිම අම්මුත් රවිට දවල් කෑම එක අරගෙන එනවා. ඒක දකින DIG රවිට කියනවා අන්න ඔයාගේ කෑම එක ඇවිල්ලා කියලා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ රවි අම්මුට කියනවා ආයෙ ඔයා මට දවල් කෑම අරගෙන මෙහෙට එන්න එපා කියලා. දැන් මේ ප්‍රශ්නත් එක්ක රවි කේන්තියෙන් වගේම හරි කලබලෙන් සහ බයෙන් ඉන්නේ. ඉතින් රවිගේ මේ කඩා වැටීම දකින අම්මු ඇත්තටම හිත යටින් සතුටු වෙනවා. කොහොම හරි මේ වෙලාවේදී DIG කියනවා ඔයාලට මම දවස් 3ක් දෙන්නම්. ඒ දවස් 3 ඇතුළත ඔයාලට මේ ගැටලුව විසඳගන්න බැරි වුණොත් මම මේකට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. කොහොම හරි ඉතින් ඊට පස්සේ රවිලා ප්‍රභූගේ පින්තූරයක් ප්‍රදේශයේ පුරාම අලවලා ප්‍රභූ ඉඳී කියලා සැක කරන හැම තැනකම වගේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ වෙද්දි ප්‍රභූ ඉන්නේ රවිගෙම ගෙදර කියන්න දන්නේ අම්මු විතරයි. කවුරුත් කීයටවත් මේ ගෙදර පරීක්ෂා කරන්න යන්නේ නැහැ. කොහොම හරි මේ ප්‍රශ්නෙත් එක්ක අම්මුටත් රවිගෙන් එන ප්‍රෙෂර් එක සෑහෙන දුරට අඩු වෙලා. මොකද දැන් රවිට අම්මුත් එක්ක ගැටෙන්නවත් වෙලාවක් නැහැනේ. කොහොම හරි ප්‍රභූගේ නංගිගේ වෙඩින් එකට කලින් රවිට වැඩ තහනමක් එන්න පුළුවන් කියලා මේ අතරේදී අම්මු දැනගන්නවා.
ඒ වගේම තමන්ගේ අයියා පොලිසිය අතින් ඝාතනය වෙලා කියලා හිතපු ප්‍රභූගේ නංගි තමන්ගේ අයියා වෙනුවෙන් උද්ඝෝෂණ භූමියට ඇවිල්ලා අනිත් අයත් එක්ක එකතු වෙනවා. ඉතින් නංගි තමන් වෙනුවෙන් හිටගත්ත කියන එක දැනගන්න ප්‍රභූ මාරම විදිහට සතුටු වෙනවා. ඒ වගේම ප්‍රභූ දැනගන්නවා පහුවදා තියෙන නංගිගේ වෙඩින් එක උද්ඝෝෂණ භූමියේ කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී මෙයාලා කියන්නේ ඔයා හෙට ගිහින් පොලිසියට බාර වෙන්න. එතකොට ඔයාට කසාදෙටත් සහභාගී වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් මෙතන ඉන්න අම්මුගේ යාළුවා නම් කියන්නේ ඇයි අපි එහෙම කරන්නේ? අපි මෙච්චර දුරක් ඇවිල්ලත් රවිට හරියම පාඩමක් උගන්න ගන්න බැරි වුණොත් අපරාධනේ කියලා. නමුත් ඉතින් අම්මු කියනවා මම ප්‍රභූට දීපු එකම පොරොන්දුව තමයි එයාව එයාගේ නංගිගේ වෙඩින් එකට සහභාගී කරවනවා කියන එක. ඒකින්ද රවිගෙන් පරිගන්න එක පැත්තකට දාලා ප්‍රභූව නංගිගේ වෙඩින් එකට යවන්න ඕනේ කියලා. මේ ඉතින් පහුවදා නංගිගේ වෙඩින් එකට යන්න අම්මු ප්‍රභූ ඉන්න කාමරේ දොර ඇරලා ගේ ඇතුළට යනවා. ඉතින් මේ විදිහට ගේ ඇතුළට යන අම්මු හොඳටම අඬන්න පටන් ගන්නවා. මොකද එයා දන්නවා ප්‍රභූගේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියන්නේ ආපහු එයාට එයාගේ පරණ පුරුදු දුක්ඛිත ජීවිතයට යන්න වෙනවා කියලා. කොහොම හරි මේ වෙලාවේදී ප්‍රභූ අම්මු ගාවට ඇවිල්ලා කියනවා මැඩම් මම වෙනුවෙන් මැඩම් ගැනවත් හිතන්නේ නැතුව ගත්තේ ලොකු අවදානමක්. ඉතින් මමත් දැන් මැඩම් වෙනුවෙන් උදව්වක් කරනවා කියලා. මෙයා මේ නොකිය කියන්නේ එයා පොලිසියට බාර වෙන්නේ නැහැ කියන එක. මොකද එයා දන්නවා එයා බාර වුණොත් අම්මුට ආපහු පරණ ජීවිතේටම යන්න වෙනවා කියන එක. කොහොම නමුත් එතකොට අම්මු අහනවා ඔයාගේ නංගිගේ වෙඩින් එකට මොකද කරන්න කියලා. එතකොට ප්‍රභූ කියනවා එයා මට සමාව දීලා ඉවරයි. මටත් ඕන උනේ එච්චරයි. හැබැයි මම මේ වෙලාවේදී මැඩම්ව දාලා ගියොත් කවදාවත් දෙවියන්ගෙන් සමාවක් මට ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා මම මේ වෙලාවේදී මැඩම්ව දාලා යන්නේ නැහැ කියලා. එහෙම කියලා ප්‍රභූ යන්න ගියපු ගමන පැත්තකින් තියලා ආපහු අර කාමරේටම ගිහින් දොර වහගන්නවා. මේ අතරතුරේදී පොලිසිය ඉස්සරහා තියෙන උද්ඝෝෂණය කරන ස්ථානයේ ප්‍රභූගේ නංගිගේ කසාද පැවැත්වෙනවා. පොලිසිය හැමෝම ඇහගහගෙන ඉන්නේ කොයිම වෙලාවක හරි ප්‍රභූ වෙඩින් එකට එයි කියලා. හැබැයි මේ අය කීයටවත් බලාපොරොත්තු නොවුණු විදිහට ප්‍රභූ මෙතනට නෑවිත් ඉන්නවා. කොහොම හරි මේ මෙදා දවසේම රෑ රවි ගෙදර ඉද්දී රවිට ඇහෙනවා අම්මු හරි සතුටින් සින්දුවක් මුමුණන ගමන් ඉන්නවා. කොහොම හරි මේ වෙලාවෙදිම රවි අම්මෝ ට්‍රැක් කරන්න හංගපු අර වොයිස් රෙකෝඩ් එක අරගෙන මුලක ඉඳන් රෙකෝඩ් වෙච්ච හැම දෙයක්ම අහන්න පටන් ගන්නවා. ඔය අතරෙදිම පොලිස් නිලධාරීන් 4 දෙනෙක් ඇවිත් රවිව හම්බෙලා කියනවා සර් අපිට ලැබිලා තියෙන කාලය අවසానයි. හෙට අපිට එරෙහිව විනය පරීක්ෂණයක් තියෙනවා කියලා. කොහොම නමුත් රවි මේ වෙලාවේදී මෙයාලට කියන්නේ අපි හැමෝම එකම කතාවක් එකම විදිහට කිව්වොත් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. නැත්තම් අපි ඔක්කොම ඉවරයි කියලා. ඒ වගේම රවි මෙතන ඉන්න දිවාකර කියන පොලිස් නිලධාරියාට කියනවා අපි අර ප්‍රභූව වට කරගෙන ගහපු වෙලාවේ CCTV දර්ශන ටික මකලා දාන්න ඕනේ. හැබැයි ඒව අපි හිතාමතා මැකෝ වගේ නෙවෙයි. මොකක් හරි අනතුරකින් වෙච්ච දෙයක් කියලා පේන විදිහට වැඩේ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ රවි ආයෙමත් අර රෙකෝඩ් එක අහන්න හැදුවත් කුස්සියේ බ්ලෙන්ඩර් සද්ද නිසා කිසිම දෙයක් රෙකෝඩ් වෙලා නැහැ වගේ තමයි රවිට ඇහෙන්නේ. කොහොම හරි ඉතින් ඔය අතරදී රවිගේ වැඩ තහනම් වෙනවා කියලා දැනගත්ත අම්මු සෑහෙන සතුටින් දවල් කෑම වේලක් හදලා ප්‍රභූට ගෙදර ඇතුළට ඇවිත් කන්න කියලා ළඟටම ගිහින් ආරාධනාත් කරනවා. කොහොම හරි මේත් එක්කම අපිට ආපහු පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එකේ පැවැත්වෙන උද්ඝෝෂණය. මේ වෙලාවේ මෙතනට නන්නා දුන්නන 4 දෙනෙක් එනවා. කොහොම හරි මේ ආපු 4 දෙනා ගැන ප්‍රභූගේ නංගිට සැකයක් ඇති වුණත් තාත්තා නම් කියන්නේ අපි අඳුරන්නේ නැති වුණාට කමක් නෑ දුවේ. එයාලා කැමති නම් එයාලා සම්බන්ධ වෙච්ච දෙයින් කියලා. ඒ අතරතුරේදී පොලිසියෙන් වටපිටාවේ තියෙන කඩවල් ටිකත් වහන ගමන් පාරේ තියෙන වාහනත් හිමීට පාරෙන් අයින් කරනවා. ඉතින් ඒක දකින ප්‍රභූගේ නංගි කියනවා මෙතන මොකක්ම හරි වෙනවා වගේ මට ටිකක් සැකයි කියලා. කොහොම නමුත් මේ වෙනකොට රවි එදා ප්‍රභූට ගහපු CCTV දර්ශන ටික එකින් එක බලන ගමන් ඒවා ඩිලීට් කරනවා. කොහොම හරි මෙන්න මේ වෙලාවේදී රවි දකිනවා කට වහලා ටොයිලට් එක ඇතුළට දාපු ප්‍රභූගේ කටේ තියෙන රෙදි කෑල්ල එදා එයා ටොයිලට් එකෙන් එළියට එද්දි නෑ කියලා. ඒක නිසා රවිට සැකයක් එනවා අම්මුයි ප්‍රභුයි අතර ටොයිලට් එක ඇතුළේදී මොනවම හරි කතාබහක් ඇති වෙලා තියෙනවා කියන එක. ඔය අතරදිම එක පොලිස් නිලධාරියෙක් සින්දුවක් මුමුණන ගමන් ඉන්නව රවිට ඇහෙනවා. රවි ඒ සින්දුව ආයෙමත් කියන්න කියලා ඒ පොලිස් නිලධාරියාට කියනවා. ඉතින් ඒ සින්දුව ඇහුවට පස්සේ කොහෙන්ද මේ සින්දුව මුලින්ම ඇහුවේ කියලා රවි මේ පොලිස් නිලධාරියාගෙන් අහනවා. මේ නිලධාරියා කියනවා සර් ඔය සින්දුව නිතරම අර ප්‍රභූ කියන මිනිහා කියවනවා. මිනිහා කියන එක අහන් ඉඳලමයි මගේ කටටත් දැන් ඉබේටම ඇවිත් තියෙන්නේ කියලා. අන්න එතකොට රවිට මතක් වෙනවා එයා ඊයේ ගෙදර ඉද්දී අම්මු කෑම උයන ගමන් කී හිටියෙත් මේ සින්දුවම තමයි කියලා. ඉතින් ඊට පස්සේ රවි කියනවා අපි හැමතැනම බැලුවත් එක තැනක් අපිට මග ඇරුණා කියලා. එහෙම කියපු රවි ආපහු අර රෙකෝඩර් එක අරගෙන මුලකින්දන් අහන්න පටන් ගන්නවා. ඔය අතරදී උද්ඝෝෂණයට එකතු වෙච්ච අර නන්නාඳුන 4 දෙනා පොලිස් වාහනවලට ගල් ගහන්න පටන් ගන්නවා. ඒ වගේම පොලිසිය දිහාවට පෙට්‍රල් බෝම්බත් විසි කරනවා. ඉතින් මේක තවදුරටත් සාමකාමී උද්ඝෝෂණයක් නොවන නිසා පොලිසියත් අනිත් පැත්තට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ප්‍රභූගේ නංගිගේ මහත්තයා වගේම
මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝටම පොලිසියෙන් පහර දෙනවා. ඇත්තටම කිව්වොත් අර 4 දෙනාව මෙතනට එවලා තියෙන්නේ පොලිසියෙන්ම තමයි. කොටින්ම කිව්වොත් මේක තනිකරම යුද පිටියක් වෙනවා. කොහොම හරි මේ අතරදිම රවි ඉක්මනට ගෙදර එන්න පිටත් වෙනවා. කොහොම නමුත් පොලිසිය මේ වගේ ගැටලුවක් වෙලා තියෙනවා කියලා දැනගන්න අම්මු පුළුවන් තරම් ඉක්මනට ප්‍රභූව ගෙදරින් යවනවා. රවි ගෙදරට එනවා. ඒ එද්දි අම්මු රස කැවිලි වගේක් හදන ගමන් ඉන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී ගෙදරට ආපු ගමන් රවි අම්මුගේ බෙල්ලෙන් අල්ලලා අරු හැංගිලා ඉන්න තැන දැම්ම මට කියපන් කියලා කෑ ගහනවා. නමුත් ඉතින් කොච්චර ඇහුවත් අම්මු කියන්නේ මගේ මනුස්සයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් රවි කියනවා මට රෙකෝඩ් එකකින් උගේ කටහඬ හොතටම ඇහුණා. ඒ නිසා තමුසේ බොරු කියන්න ලෑස්ති වෙන්න එපා කියලා. කොහොම හරි ඉතින් මේ වෙලාවේදී අම්මු රවිට කියනවා අනේ මට ගහන්න එපා. මගේ බඩේ දරුවෙක් ඉන්නවා කියලා. නමුත් ඉතින් අම්මු කියන දේ රවි පිළිගන්නේ නැහැ. රවි කියනවා මට තමුසේ තවත් බොරු කරන්න හදන්න එපා. තමුසේ හැදුවේ අර මිනිහත් එක්ක එකතු වෙලා මගේ ජොබ් එක නැති කරන්න නේද කියලා. නමුත් ඉතින් තවදුරටත් අම්මු කියන්නේ ඔයා ඔය කියන විදිහේ කිසිම දෙයක් මගේ හිතේ කොනකවත් තිබ්බේ නැහැ. මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් ඒ සතුටුදායක ආරංචිය ඔයාට කියන්න ඕන නිසායි මම රස කැවිලි හදන ගමන් හිටියෙත් කියලා. කොහොම හරි දැන් අම්මු කොච්චර කිව්වත් එයා ප්‍රෙග්නන්ට් කියන එක රවි පිළිගන්නෙම නැහැ. ඊට පස්සේ බැරිම තැන අම්මු කියනවා ඔයා පොඩ්ඩක් ඩොක්ටර්ට කතා කරලා අහලා බලන්නකෝ. එයා ඔයාට විස්තරේ කියයි කියලා. ඊට පස්සේ ඉතින් රවි ඩොක්ටර්ට කතා කරාම ඩොක්ටර් කියනවා ඔව් එයා ප්‍රෙග්නන්ට් වෙලා තමයි හිටියේ. හැබැයි එයා ගබ්සා කරන්න අදහසක් තිබ්බ නිසා ඔයාට කියන්න එපා කියලා කිව්වා. හැබැයි දැන් එයාට බබාව ඕනේ කියනවා කියලා. කොහොම හරි මේ වෙලාවේදී අම්මු රවිව බදාගෙන කියනවා මං ගොඩක් බය වුණා. ඔයාට මේක කියන්න. ඒකයි මම ගබ්සා කරන්න හැදුවේ. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. මොකද ඔයා ඇත්තටම ආසාවෙන් හිටියේ කියලා මම දන්න නිසා. මෙච්චර කාලයක් ඒක හංගගෙන හිටියට මට සමා වෙන්න කියලා අම්මු රවිගෙන් සමාවත් ඉල්ලනවා. මේ ඉතින් මෙදා දවසේම රෑ. ඇඳට වෙලා අම්මුයි රවි දෙන්නම කොච්චර නිදාගන්න උත්සාහ කරත් දෙන්නටම නිින්ද යන්නේ නැහැ. අම්මු රෑ එළි වෙනකම්ම කල්පනා කරන්නේ ගේ ඇතුලේ වෙන හැම දෙයක්ම අහන්න රවි රෙකෝඩ් එකක් හංගලා තිබ්බේ කොහෙද කියන එක ගැන. කොහොම හරි රවි ඊට පස්සේ මට නිින්ද යන්නේ නැහැ කියලා කාමරෙන් එළියට යනවා. එයා මිදුලට ගිහින් පහුගිය දවස්වල රෙකෝඩ් වෙච්ච දේවල් නවත්තපු තැන ඉඳන් ආපහු අහන්න පටන් ගන්නවා. එතකොට අම්මුත් ඇඳෙන් බැහැලා ඇවිත් රෙකෝඩ් එක කොහෙද කියලා ගේ පුරාම හොයනවා. ඉතින් මේ විදිහට අම්මු ගේ පුරාම හොයලා අන්තිමට හාල් දාලා තියෙන පෙට්ටිය ඇතුලේ තිබිලා රෙකෝඩ් එක හොයා ගන්නවා. කොහොම නමුත් අම්මු ආයෙමත් ඒ රෙකෝඩ් එක තිබිච්ච තැනටම දාලා ඇඳට ඇවිත් නිදා ගන්නවා. මේ අතරේ රවි රෙකෝඩ් එකෙන් ඇහුණු ප්‍රභූගේ කටහඬ මොන පැත්තෙන්ද ආවේ කියලා හිතා වත්ත වටේම ඇවිදිනවා. අන්තිමට මෙයා හිතා ගන්නවා එයාලගේ ගෙදර පිටිපස්සේ තියෙන කාමරේ ඇතුලේ තමයි මෙච්චර දවසක් ප්‍රභූ හැංගිලා ඉන්නේ නැත්තේ කියලා. මේ ඉතින් පහවදා උදේ රවි ඇහැරිලා බලනකොට එයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එවලා තියෙනවා. එයා දකිනවා. ඒක එවලා තියෙන්නේ ප්‍රභූ කරන ස්වයං පාපොච්චාරණයක් තමයි මේ විදිහට රවිට එවලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් ප්‍රභූ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ප්‍රභූ මම මේ වීඩියෝ එක නිකුත් කරන්නේ මොකක් හරි හේතුවක් නිසා මාව මරලා දායි කියන බයට. මම මගේ නංගිගේ වෙඩින් එකට සහභාගී වෙන්න අප මත නිදහස් වෙලා ආවේ. හැබැයි පොලිසියේදී මමයි පොලිස් පරීක්ෂක රවි අතර ගැටුමක් ඇති වුණා. ඒක එයා පුද්ගලිකව ගත්තා. ඒක නිසා ඊට පස්සේ එයා මාව ආයෙමත් බන්ධනාගාරයට යවන්න උත්සාහ කරා. ඒ නිසා මම පොලිසියෙන් පැනලා ඇවිත් වෙඩින් එක වෙනකන් හැංගිලා හිටියා. මට හැංගිලා ඉන්න උදව් කරේ රවිගේ නෝනා. දැන් මම මගේ නංගිගේ වෙඩින් එක දැක්කා. දැන් මම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ආයෙමත් බාර වෙනවා. ඒ වගේම මොකක් හරි දෙයක් වුණොත් ඒකේ සම්පූර්ණ වගකීම රවි බාර ගන්නත් ඕනේ. කොහොම නමුත් දැන් නම් රවි බෙල්ල මුලින්ම හිර වෙලා ඉන්නේ. මිනිස්සයාට ආයෙ ඔළුව උස්සන්න තියා හිතන්නවත් බෑ. කොහොම හරි මේ සිද්ධියනුත් පස්සේ අපිට පෙන්වන්නේ කෑම මේසෙට වෙලා ඉන්න රවිවයි අම්මුවයි. අම්මු දෙන්නටම බොන්න කෝපි හදලා. ඉතින් මේ වෙලාවේදී අම්මු රවිට සීනි එක දෙනවා කෝපයකට දාගන්න කියලා. ඒත් රවිට අම්මු ගැන විශ්වාසයක් නැති නිසා රවි සීනි දාගන්නේ නැහැ. රවි මේ වෙලාවේදී අම්මුට කියනවා ඔයා මෙච්චර දවසක් මගෙත් එක්ක තියෙන තරහට නේද අර මිනිහව මගේ ගේ ඇතුළෙම හංගගෙන හිටියේ. ඒ වුණාට වැඩක් වෙන එකක් නැහැ. මොකද මං ඌව ලේසියෙන් අතාරින්නේ නැහැ. මං ඔයාගෙන් වගේම උගෙනුත් පලිය ගන්නවා. අද දවස ඇතුළත ඩිපාර්ට්මන්ට් එකකින් මගේ වැඩ තහනම් කරයි. ඔයා සුපිරියටම ඔයාගේ වැඩේ කරා. ඒ විතරක් නෙවෙයි අන්තිමට වීඩියෝ එකක් දාලා මාව බෙල්ල මුලටම හිර කරා. බලන් යද්දී අර මිනිහටත් වඩා තමුසේ මහ භයානක අපරාධකාරයෙක්. ඉතින් රවි මෙහෙම කියනවත් එක්ක අම්මු අනිත් පැත්තට කියන්නේ ඔයාම තමයි මාව මේ තත්ත්වයට පත් කරේ කියලා. කොහොම හරි ඊටත් පස්සේ රවි අහනවා හරි ඔයා දිනුම් දැන් ඔයාට මොනවද මගෙන් ඕනේ කියලා. එතකොට අම්මු කියනවා මට ඔයාගෙන් ඩිවෝස් එක ඕනේ කියලා. ඉතින් මෙච්චර දේවල් වුණාට පස්සෙත් එකට ඉන්න බෑ කියන එක රවි කොහොමද දන්නවා. ඒ නිසා රවි මේකට කැමති වෙනවා. නමුත් ඊට පස්සේ අම්මු ආයෙමත් කියනවා තව එක දෙයක් ඔයා මට කරන්න ඕනේ. මට අතවර කරා කියලා පිළි අරගෙන ප්‍රසිද්ධියේ වීඩියෝ එකක් නිකුත් කරන්න ඕනේ කියලා. රවි කියනවා විහිළු කරන එක දැන් නවත්තන්න. ප්‍රභූගේ ප්‍රශ්න නිසා දැනටමත් මගේ වැඩ තහනම් වෙලා ඉන්නේ. ඔයාට අතවර කරා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම මාව හිරේ දායි කියලා. එතකොට ඉතින් අම්මු කියනවා
ඩිවෝස් එක ගන්න ගොඩක් කලියයි. අනික ප්‍රභූ හිරෙන් නිදහස් වෙලා ආවොත් ඔයා අනිවාර්යෙන්ම එයාගෙන් පරිගනි. ඒක නිසා අපේ ආරක්ෂාවට ඔයා අනිවාර්යෙන්ම හිරේ යන්න ඕනි කියලා. ඉතින් රවි ඊළඟට කියනවා දැනටමත් තමුසෙට ඕන දේවල් වෙලා ඉවරයි. ඉක්කසාදේ අරගෙන සතුටින් අයින් වෙලා ඵලයක්. මට තවත් වද දීගෙන ආවොත් තමුසෙව මම මරලා මේ ගේ ඇතුළෙම වල දානවා කියලා. අම්මු අහනවා ඉතින් මම ගැබිනියක් කියලා දැනගෙන ඔයා මම මරනවද කියලා. එතකොට රවි කියනවා ඔයා මගේ දරුවෙක් බඩේ තියාගෙන ඉන්නවා කියලා මං ඔයාට අනුකම්පා කරන්න ඕනේද? මට දරුවෙක් ඕන නම් මම වෙන ගෑණියෙක්ගෙන් හරි හදා ගන්නවා. මට තමුසෙගෙන් වැඩක් නැහැ කියලා. කොහොම හරි ඊට පස්සේ අම්මු අහනවා කෝපියකට සීනි ඇතිද කියලා. රවි අහනවා ඉතින් මොනවද තමුසෙ මේ අහන්නේ? තමුසෙගේ මොලේ නරක් වෙලාද කියලා. එතකොට අම්මු කියනවා අපරාධේ කෝපියකට සීනි දාන්න දුන්නාම දාන්න තිබ්බේ කියලා. අන්න ඒක කියනකොට කලබල වුණ රවි සීනි බෝතලේ ඇරලා බලනකොට දකිනවා ඒක ඇතුලේ රෙකෝඩර් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ රවි අම්මුට ගහන්න හදනවත් එක්කම අම්මු රවිට කින්ඩියට වගේ කියනවා මං ඔයා වුණා නම් මේ වෙලාවෙක තප්පරයක්වත් නාස්ති කරන්නේ නෑ කියලා. ඉතින් ඊට පස්සේ රවි අම්මු ගැන පස්සේ බලා ගන්නම් කියලා ෂණිකවම බයික් එකත් අරගෙන මෙතනින් යනවා. ඉතින් මේ අතරේදී සමාජ මාධ්‍යයට නිකුත් කරපු ප්‍රභූගේ වීඩියෝ එක සෑහෙන්න වෛරල් වෙලා. ඉතින් මේක දැකපු ප්‍රභූගේ යාළුවෝ, ගමේ මිනිස්සු, නංගි තාත්තා මේ හැමෝම DIG කාර්යාලය ඉස්සරහට ඇවිත් ඉන්නවා ප්‍රභූව බලන්න. මේ වෙලාවේදී ප්‍රභූ පොලිස්පති කාර්යාලය ඉස්සරහට එනවා. ඇවිත් මුලින්ම එයා එයාගේ නංගිගෙන් වෙච්ච හැම දෙයකටම සමාව ඉල්ලනවා. ඊට පස්සේ කොහොම හරි ප්‍රභූව පොලිස් භාරයට ගන්නවා. ඒත් එක්කම DIG කාර්යාලයට එනවා. මේ වෙලාවේ මෙතනට රැස් වෙලා ඉන්න මිනිස්සු පවා රවිව පිළිකුල් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී රවි ඇතුළට ගිහින් DIGව හම්බ වෙන්න හැදුවත් පොලිසියෙන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. රවිට පොඩ්ඩක් ඉඳගෙන ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙලාවේදී රවි මෙතන ඉන්න ප්‍රභූ ගාවම ඉඳ ගන්නවා. ප්‍රභූත් ඉතින් මේ වෙලාවේදී රවිට කින්ඩියට hina වෙනවා. කොහොම නමුත් රවි ප්‍රභූට මේ වෙලාවේදී තර්ජනය කරනවා මං තමුසෙ ගැන පස්සේ බලා ගන්නම් කියලා. කොහොම නමුත් ප්‍රභූ රවිට කියනවා ඔයාගේ තර්ජන වලට නම් මම බය වෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේදීම මෙතනට අම්මුත් එනවා. අම්මුව දකින රවි හොඳටම බය වෙනවා. රවි අම්මු ගාවට ඇවිත් වැඳ වැටෙනවා. එයාගෙන් වැරද්දක් වුණා. ඒකට සමා වෙන්න කරුණා කරලා මේ වෙලාවේදී මට විරුද්ධව කිසිම දෙයක් කියන්න එපා කියලා. එතකොට අම්මු රවිට කියනවා වැඳ වැටෙන එක නවත්තලා මං ගාවින් ඉඳ ගන්න කියලා. එහෙම කියපු අම්මු ඊළඟට රවිගෙන් අහනවා මම මගේ ජීවිතේ මීට කලින් ඔයා ගාව කොච්චර වැඳ වැටිලා තියෙනවද? ඒත් ඔයා මට ගහන එක නතර කරාද කියලා. රවි ඉතින් ඇත්ත තමයි ඔයාට ගහපු එක වැරදි. ඒ හැම දෙයකටම මට සමා වෙන්න. හැබැයි ඔයා මේ දේ කරොත් මගේ රස්සාව වගේම මගේ මුළු ජීවිතේම විනාශ වෙලා යයි කියලා කියනවා. ඒත් ඉතින් අම්මු නම් නෙවෙයි ආයෙ රවිට සමාවක් දෙන්නේ. කොහොම හරි මෙතනට DIG ඇවිත් අම්මුගෙන් අහනවා ඇයි ඔයා මේ වගේ දෙයක් කරේ කියලා. ඉතින් අම්මු කියනවා මම මේ ප්‍රශ්නේ කියන්න මෙතනට ආපු පළවෙනි අවස්ථාව මේක නෙවෙයිස. හැබැයි එදා මට හිතේ හයියක් තිබ්බේ නෑ කියලා. ඒ වගේම මේ වෙලාවේදී අම්මු රවිගෙන් අහනවා රවි ඔයා මට ආයෙ ගහනවද කියලා. රවිට උත්තරයක් නැතුවම අසරණ වෙනවා. ඊට පස්සේ අම්මු එයා රෙකෝඩ් කරපු සියල්ලම DIGට අහන්න දෙනවා. මේ වෙලාවේදී ඉතින් රවිත් පොලිස් භාරයට පත් වෙනවා. අන්තිමට ප්‍රභූ ගාවට යන අම්මු ප්‍රභූගෙන් අහන්නේ අපි ආයෙ කවදම හරි දවසක මුණ ගැහෙයිද කියලා. ප්‍රභූ කියනවා ඉතින් ඒ තීරණය ගන්න එක අපි දෙවියන්ට බාර දෙමු කියලා. කොහොම හරි ඉතින් ඊට පස්සේ ප්‍රභූ නැවත හිරේට යන්න කලින් එයාගේ නංගිටයි මස්සිනාටයි සුබපතලා එයාගේ තාත්තත් එක්කත් කතා කරලම තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. අම්මුත් ඉතින් ඊට පස්සේ එයාට උදව් කරපු පොලිසියයටත් පින් දීලා ආයෙමත් ගෙදර එනවා. අන්තිමට අපිට පෙන්නන්නේ අම්මු එයාලගේ අර එහා ගෙදර ගෑනු කෙනත් එක්ක ඊළඟට මොකද කරන්න කියලා කතා කර කර ඉන්නවා. දෙන්නම ඉතින් දවල්ට හෝටලයකින් කෑමත් කාලා ෆිල්ම් එකකුත් බලලම එමු කියලා කතා වෙන තැනින් මේ කතාව අවසන් වෙනවා.